ශ්‍රී ලංකාව වැනි සමකාශිත රටක ජීවත් වෙන අපට හිරු කිරණ මගින් ඇතිවන සම අවපැහැගැන්වීම සහ සම වියපත් වීම වැනි සංකුලතා වළක්වා ගැනීමට සන්ස්ක්‍රීන් නැත්නම් හිරු කිරණ ආවරණ ආලේපන භාවිතය ඉතාම වැදගත්. මෙහිදී එහි SPF නැත්නම් sun protection factor අගය 30 හෝ ඊට වඩා වැඩි අගයක පැවතින ආලේපන තෝරාගත යුතුයි. මේ ආලේප කිරීමේදී හිරු එළියට නිරාවරණය වීමට විනාඩි 20කට පෙර සමෙහි නිරාවරණය වන ස්ථාන මත ආලේප කිරීම ඉතාම වැදගත්. ඔබ දිවා කාලයේ එළිමහනේ රැඳී සිටින පුද්ගලයෙක් නම් පැය 2කට වරක් නැවත ආලේප කිරීම සිදු කළ යුතුයි. අධික දහඩිය දැමීම හෝ සෝදා හැරීම නිසා මෙය ඉවත් වුවහොත් නැවත ආලේප කිරීම සිදු කළ යුතුයි. ඔබ සමට ප්‍රතිකාර හෝ සත්කාර ආලේපන ගල්වන පුද්ගලයෙක් නම් එම ආලේපන ගැල්වීමෙන් පසුව සන්ස්ක්‍රීන් ආලේප කිරීම කළ යුතුයි. ඔබ මේකප් භාවිත කරන පුද්ගලයෙක් නම් සන්ස්ක්‍රීන් ආලේපනයෙන් පසුව එහි මතු පිට ෆවුන්ඩේෂන් හා මේකප් ආලේප කිරීම සිදු කළ යුතුයි. සන්ස්ක්‍රීන් ගැල්වීමේදී එය සුදු පැහැයට දිස්වීම නිසා බොහෝ දෙනා එය ඉතා තුනී ලෙස ආලේප කිරීමට පුරුදුව සිටිනවා. නමුත් එහි නිසි ක්‍රියාකාරීත්වය සහ සමහි නිසි ආරක්ෂාව සඳහා එය යම්කිසි ඝනකම් ස්තරයක් ලෙස ආලේප කිරීම ඉතාම වැදගත්. මේ නිසා ඔබේ සමේ පැහැයට ගැලපෙන ටින්ටඩ් ඕ මිනරල් සන්ස්ක්‍රීන් එකක් තෝරා ගැනීමෙන් මෙය අවම කරගත හැකියි. ඔබත් නිවැරදිව සන්ස්ක්‍රීන් භාවිත කර නිරෝගිමත් සමක් පවත්වාගෙන යන්න.